Hello travelers, welcome back to our YouTube channel. අපි අද යන්නේ ඉන්නේ කොහෙද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. උදේ 8ට එනවා කිව්ව බස් එක නම් ආවේ කොටුවට උදේ 9 මාට. එතකන් ඉතින් අපි පොඩ්ඩක් වාඩි වෙලා හිටියා. උදේ 9 මාට කොටුවෙන් හැටන් වලට යන බස් එකට නැගලා අපි උදේට කාලා මේ යන්න හදන්නේ සිරිපාදේ. අපිට පැය 4ක වගේ කාලයක් ගියා හැටන් වලට යන්න. අපි හැටන් බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා දවල්ට ගෙනාවු බත් එකක් කාලා නළතන්නි බස් එක එනකම් පොඩි වෙලාවක් බලන් හිටියා. හැටන් වලින් නළතන්නි බස් එක අරගෙන අපි දැන් සිරිපාදේ යන්න තමයි හදන්නේ. අපිට හැටන් වලේ ඉඳන් නළතන්නියට යන්න පැය එකහමාරක වගේ කාලයක් ගියා. අපි හැටන් වල ඉඳන් නළතන්නියට එද්දි හවස 5 වගේ වුණා. මගේ නම් මේ 3 වෙනි පාර සිරිපා කරුණාකරන, කසුන්ගේ නම් 5 වෙනි පාර. සිරිපා කරුණාකරන තියෙන ළඟම සහ කෙටිම පාර හැටන් පාර. හැටන් පාරට වඩා අනිත් පාරවල් දුරින් සාපේක්ෂව වැඩි වුණත් ස්වභාව සෞන්දර්යයට ආස කෙනෙක් නම් මේ පාරවල් මම රෙකමන්ඩ් කරනවා. නළතන්නියේ ඉඳන් සිරිපා කරුණාකරන පටන් ගන්න මකරතොරට අපි පොඩි දුරක් ආවා. සුමන සමන් දෙවියන්ට පඳුරු බැඳලා අපි සිරිපා කරුණාකරන පටන් ගත්තා. අපි සිරිපා කරුණාකරන ආපු හැම වාරකම මෙතනින් තේ එකක් බීලා යන්න අමතක කරේ නෑ. හැටන් පාරෙන් සිරිපා කරුණාකරන වාරත් මෙතනින් තේ එකක් බීලා යන්න අමතක කරන්න එපා. ටික දුරක් අපි කරුණාකරද්දී කසුන්ගේ ඉස්කෝලේ යාළුවෙකුත් හම්බුණා. එයත් බඩේරුක් කන්න නිසා අපිටත් බඩේරුක් කන්න ආසාවක් ආපු නිසා අපි එතන ළඟම කඩෙන් බඩේරුක් ගත්තා. අපිටත් කියලා කිව්වට මං විතරයි හැබැයි බඩේරුක් ගත්තේ. කසුන්ගේ යාළුවටත් බායි කියලා බඩේරුකුවේ රස බලන ගමන් අපි ආපහු එතන ඉඳන් සිරිපා කරුණාකරන්න පටන් ගත්තා. ඈතින් එහෙන වතුර ගලාගෙන යන සද්දෙත් එක්ක අපිට තේරුණා අපි දැන් සීතලගොඩට ලං වෙලා ඉන්නේ කියලා. අපි දැන් සීතලගොඩ ලං වෙලා ඉන්නේ. අපිට දැන් ඔය ඈතින්ම පේන්නේ සිරිපාදේ. අපි හැමෝම දන්න පැරණි චාරිත්‍රයක් තමයි මුල්ම වතාවට සිරිපා කරුණාකරන්නේ නෑ. ඒ කියන්නේ කෝඩු අය සීතලගොඩේ ස්නානය කරලා පිරිසිදු වෙලා තමයි සිරිපා කරුණාකරන්න යන්නේ. කෝඩු අයට විතරක් නෙමෙයි සිරිපා කරුණාකරන්න එන හැමෝටම මෙතන ස්නානය කරලා පිරිසිදු වෙලා සිරිපා කරුණාකරන්න පුළුවන්. දැන් වෙලාව හවස 7ට වගේ. අපි කඩේකට ඇවිත් මහන්සිය නිවා ගන්නත් එක්ක කෝපි එකක් බිව්වා. රැයට සිරිපා කරුණාකරන ඕන කෙනෙක්ට මේ වගේ වීව් එකක් බලා ගන්න පුළුවන්. සිරිපා කරුණාකරද්දි සීතකඟුල පහ වුණාට පස්සේ ඊළඟට එන සන්ධිස්ථානය තමයි මේ තියෙන්නේ. මේ අපි කවුරුත් දන්න ඉදිකටු පාන. මෙතන තියෙන විශේෂත්වය මොකක්ද කියලා හරියටම කියන්න බැරි වුණත් සිරිපා කරුණාකරන්න එන කෝඩු බැතිමතුන්ට මෙතන විශේෂ චාරිත්‍ර වගේක් තියෙනවා. අපේ ඉතින් ඉදිකටු පාන හිමීට පව කරන් යද්දි පොඩි බඩගින්නක් ආවා. ඒක නිසා අපි ළඟම තිබ්බ කඩින් නැවතිලා රොටි කෑවා. අපි දැන් මහගිරි තබේ ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මෙතෙන් තියෙන මල් කඩෙන් මල් අරගෙන මහගිරි තබේ නගින්න ගත්තා. මහගිරි තබේ ඉඳන් සිරිපා මළුවට ලොකු දුරක් නැති වුණාට අපිට පැය භාගයකට වඩා කාලය ගියා සිරිපා මළුවට යන්න. අපි සිරිපා මළුවට යද්දි හරියටම පාන්දර 12යි. ඔයාලට මේ පේන්නේ සිරිපා මළුව.
අපි සිරිපා කරුණා කරලා ගාන්ටාර කුල්ලු ගාවට ආවා. සිරිපා කරුණා කරන බැතිමතුන් කරන තවත් දෙයක් තමයි තමන් සිරිපා කරුණා කරපු වාර ගන්නට ගාන්ටාරය නාද කිරීම. ඉතින් අපි ඊට පස්සේ ගාන්ටාර කුල්ලු ගාවේ ඉඳන් 12 මහේ පහන ගාවට ගියා. සිරිපා මළුවේ තියෙන සීතල නිමා ගන්න අපි ටික වෙලාවක් 12 මහේ පහන ගාව හිටියා. සුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවා කරුණාමෙත් ගුණ සිත් පුරවා ලෝතුරු අමදහරේ. අපි සිරිපාද යන්න ප්ලෑන් කරද්දිම ඉරසේවය බලන්න ඕනි කියලා හිතාගත්තා. ඉරසේවයට තව වෙලා තියෙන නිසා අපි විශ්‍රාම ශාලාවේ පොඩි වෙලාවක් නිදාගෙන හිටියා. දැන් වෙලාව පාන්දර 6යි. ගිය වාරේ සිරිපා කරුණා කරද්දි නම් මේ වෙලාවට අපිට ඉරසේවය බලා ගන්න තිබ්බා. හැබැයි මේ පාරේ මීදුව වැඩි නිසා අපිට ඉරසේවය බලන්න හම්බුනේ ටිකක් පරක්කු වෙලා. සිරිපා මළුවේ ඉඳන් උදේ තියෙන වීව් එක බලලා ෆොටෝස් එහෙම ගහලා අපි එතන තියෙන තේවාව ගාවට ගියා. අපි දෙන්නම තේවාව දකින්න ෆස්ට් ටයිම් නිසා අපි ටික වෙලාවක් තේවාව බලන්නත් ගියා. අපි තේවා බල්ල එද්දි තම හරියටම අපිට සිරිපා මළුවේද ඉරසේවය බලා ගන්න පුළුවන් වුණේ. අපි ඉරසේවය බලන ගමන් දැන් පහළට කරුණා කරන්න හදන්නේ. අපි පල්ලෙහාට කරුණා කරන් යන ගමන් පහර තියෙන කඩේකින් කෝපි බිව්වා. මේ උදේ 8:00 විතර අපිට සිරිපාද ඈතට පේන විදිය. පහළට කරුණා කරන් යන ගමන් තිබ්බ මහන්සිය නිවා ගන්න අපි අයිස්ක්‍රීම් දෙකක් ගත්තා. අපි නල්ලතන්නේට ගිහින් උදේට කෑම අරගෙන එතනින්ම බස් එකට ගියා. මේ පේන්නේ අපිට නල්ලතන්නේ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් සිරිපාද පේන විදිය. අපි නල්ලතන්නේ බස් එක අරගෙන හැටන් වලට ගිහිල්ලා හැටන් වලින් කොළඹ බස් එකට නැගලා මේ යන ගම. අපිට පැය 4 මාර්ග වගේ කාලයක් ගියා හැටන් වලේ ඉඳන් කොළඹ කොටුවට එන්න. මෙන්න මේ විදිහට තමයි අපි මේ අවුරුද්දේ සිරිපා කරුණා කරේ. මේ වගේ වීඩියෝස් බලන්න කැමති ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් goodbye travelers.